කිරීමට පළමුවෙන්ම තිරිඟු පිටි සහ එයට අදාළ තවත් පිටි වර්ගද රසකාරක කුඩු සෑදීමට එළවලු කුළුබඩු සහ තවත් ඔවුන්ගේ රහස් අමුද්‍රව්‍යද එකතු කර ගන්නවා. ඊට පස්සේ පිටිවලට පිරිසිදු ජලය එක් කරලා යන්ත්‍රයක් මගින් අනා ගන්නවා. මිශ්‍ර කරපු පිටි ජල කුමාලයෙන් තම්බලා යන්ත්‍රයක් ආධාරයෙන් මේ පිටි නූල් බවට පත් කරනවා. මේ දිගටි නූඩල්ස් මැගී වල හැඩය. ඒ කියන්නේ කොටු හැඩය ගැනීම සඳහා කපලා කොටු තැටි වලට දමනවා. ඒ වෙලාවෙදිම මැගී වල එන කුඩු වර්ගයට දාන කුළු බඩු පරීක්ෂා කරලා එය වියලිව සාදලා පැක් කරනවා. අන්තිමට ඝන කමින් යුක්ත නිවිච්ච මැගී නූඩල්ස් සහ පැකට් කරපු කුඩු වර්ග එකට දමා ඇස්රුම් කරනවා. චුවින්ගම් අවුරුදු කිහිපයකට පෙර මේ චුවින්ගම් හදලා තියෙන්නේ ඌරන්ගේ මේදේ මගින් කියලා කියනවා. නමුත් වර්තමානයේදී ප්ලාස්ටික් සහ රබර් වලට සමාන කෘත්‍රිම දේවල් නැත්නම් ස්වාභාවික දේවල් භාවිතා කරලා නිෂ්පාදනය කරනවා. ඉතින් අවශ්‍ය මූලද්‍රව්‍ය එකතු කරගත්තට පස්සේ එයට කලර් සිරප් දාලා පාට ලබා දෙනවා. ඊට පස්සේ ග්ලූකෝස් සිරප් සහ එයට අවශ්‍ය රසකාරක දමා හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගත්තු මේ චුවින්ගම් දිග කන්වේයර් බෙල්ට් එකක් මගින් අවන් එකට යවනවා. අවණෙන් ලාවට රත් කරගත්තට පස්සේ මේ චුවින්ගම් සීතල කරනවා. ඊට පස්සේ කෑලි වලට කපා පැක් කරලා අලෙවි කිරීම සඳහා කඩවල් වලට බෙදා හරිනවා.